everyone, welcome back to my YouTube channel. ඔයා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයා අලුතෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මුලින්ම මතක් කරනවා මතක ඇතුව මාව subscribe කරගෙන යන්න. අද ඉතින් මම මේ vlog එකේ අරන් ඇවිල්ලා තියෙන්නේ මම කොහොමද මගේ කැම්පස් එකට යන දවසක් ගත කරන්න කියලා. and අද හවස මම shopping කරන්න නුවර යන්න හිතන් ඉන්නවා. බලමු කොහොමද අද දවසේ මගේ ගත වෙන්නේ කියලා. මම දැන් ඉන්නේ නම් මේ කැම්පස් එකට යන ගමන් බස් එකේ. අන්න දැන් මම කැම්පස් එකෙන් බැස්සා. කැම්පස් එක ළඟින් බස් හෝල්ට් එකෙන් පහළ තියෙන අපේ කැම්පස් එක මාෂි ඉන්නවා කිව්වා මම එනකන් බස් හෝල්ට් එකට වෙලා පියන් මාෂිව ගන්න. ඊට පස්සේ මාෂිවත් එක්කගෙන අපි දෙන්න කැම්පස් එක ඇතුළට යන ගමන් ඉන්නේ. කැම්පස් එක ඇතුළට ගිහිල්ලා අපි දෙන්න මුලින්ම ගියේ ෆ්‍රන්ට් ඔෆිස් එකට. පොඩි වැඩ වගේක් තිබ්බා ඒ ටික කරගන්න. ඉතින් කැම්පස් එකේ වැඩ ටිකත් ඉවර කරගෙන අපි දෙන්න වොෂ්රූම් එක පැත්තෙන් කැන්ටීන් එකට ගියා. අද ඇත්තටම කැම්පස් එකේ ලෙක්චර්ස් තියෙන දවසක් නෙවෙයි සන්ඩේ සැටර්ඩේ. ඒ කියන්නේ වීකෙන්ඩ්ස් වල සාමාන්‍යයෙන් අපිට ලෙක්චර්ස් නැහැ. වෙනම සෙට් එකකට තමයි වීකෙන්ඩ් ලෙක්චර්ස් තියෙන්නේ. ඒ වුණාට අද අපි දෙන්න ආවේ ඉංග්‍රීසි ඩේ එකේ පොඩි ප්‍රෝග්‍රෑම්ස් වගේක් ඒ ටික බලන්න. ඉතින් ඒ ටිකත් ඉවර වෙලා අපි දෙන්න වොෂ්රූම් එක පැත්තෙන් ගියා කැන්ටීන් එකට. ඔය පේනවනේ මාෂිගේ වැඩේ ඉතින් හැම වීඩියෝ එකකටම හායි කියන එක තමයි. ඉතින් කෑම කාලිවරුලා අපි කැම්පස් එකෙන් එළියට ආවා. එන ගමන් අපි කතා කර කර ආවේ මොනවද ඊළඟට කරන්න කියලා. ඊට පස්සේ අපි කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එකට වෙලා වාඩි වෙලා හිටියා නුවර යන්න බස් එකක් එනකම්. ඔන්න අපි දෙන දැන් බස් එක නැග්ගා නුවරට යන්න. එහෙනම් යමු මායි මාෂි එක්ක නුවර. ඔන්න දැන් තමයි නුවරට ඇවිල්ලා බැස්සේ. අම්මෝ මාර සෙනගක් සහ මාර අවුව. අද සෙනසුරාදානේ. සෙනසුරාදා කියන්නේ නුවර හැරෙන්නවත් බැරි දවසක්. අපරාධය අද ආවේ කියලා මාෂිට මට හිතුණා. කොහමද ඉතින් ආවේ කේ අපි දෙන්න ගියා shopping කරන්න. විශේෂයෙන්ම මාෂි ගැන කියන්න ඕනි ළමයි. මාෂි නිසා තමයි මම මේ YouTube channel එක පටන් ගත්තේ. පස්සේ දවසක විස්තර කියන්න. ඊට පස්සේ අපි දෙන්න ආවේ තිලකවර්ධන එකට. බලනකොට තිලකවර්ධන එක ඇතුළේ ඉන්න සෙනග ගොඩ මිනිස්සුන්ට දැම්ම අවුරුදු ඇවිල්ලානේ. still March 22 I think. Yeah, March 22. ඒකට මිනිස්සුන්ට දැම්ම අවුරුදු ඇවිල්ලා අපි දෙන පඩිපෙළ යන්න බැලුවා. පඩිපෙළ යන්න ඉඩ නැහැ. ඒ නිසා ආපහු ඇවිල්ලා අපි දෙන ලිෆ්ට් එක ළඟට ආව ලිෆ්ට් එකේ යන්න. ඒ තරමට සෙනග තිලකවර්ධන එක ඇතුළේ. කොහොම හරි අමාරුවෙන් ගිහිල්ලා අපි ඇඳුම් තෝරගත්තා ඉතින්. ඇඳුම් අරගෙන ඉවරලා මාෂි ටයිමට හරිම මහන්සිය නිසා අපි දෙන සහස් වෙන හෙලබජුන් එකට ආව ලයිම් ජූස් එකක් ගන්නම් කියලා. ඉතින් අපි අච්චාරුත් ගත්තා. ඊට පස්සේ අච්චාරු කකා කොහොම හරි අච්චාරු ඔෆර් එකක් තිබ්බ මොකක් හරි 150ට කැමති තරමක් දාගන්නවා. ඊට පස්සේ මාෂි මම අච්චාරු කප්ස් දෙකක්ම අරගෙන කාලා අපි දෙන ගෙදර යන්නම් කියලා ආවා.
තියෙන බොගම්බර පාක් එක. මෙන්න මෙතනදි තමයි මාෂි මායි දෙන්නා වෙන් උනේ. මාෂි බස් එකට ගියා එයාලගේ ගෙදර යන්න. මමත් බස් එකට යන ගමන්. එහෙනම් ඔය විදිහට තමයි කැම්පස් ඇන්ඩ් shopping vlog එක ඉවරුනේ. හැමෝටම ගොඩක් ස්තුතියි. මාව බලන් හිටියට.